හොඳයි. අදත් බිග් බොස් සෙග්මන්ට් එක හරහා අපි සූදානම් සමූහ ව්‍යාපාර. ඔබ දන්නවා බෝපිටිය ඔටෝ සමූහ ව්‍යාපාරය. එතකොට ඒ කියන්නේ බර වාහනවල දුනු පද්ධතියට අදාළ අමතර කොටස් තමයි ඔබට ඒ සමූහ ව්‍යාපාරය හරහා ලබා ගැනීමට හැකියාව තියෙන්නේ. එතකොට මේ වෙනකොට වසර 45ක අත්දැකීම් සහිතව ජනතාවගේ ඒ වගේම සේවාදායකයන්ගේ විශ්වාසයත් එක්කම මේ වෙනකොට ඉදිරියට ඇවිත් තියෙන අපි දන්න ව්‍යාපාරයක් සම්බන්ධව තමයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. අපිත් එක්ක එකතු වෙනවා මනීෂා රුද්‍රගු මහත්මිය. ආදරයෙන් පිළිගන්නවා. ආයිබෝවන්. එතකොට මං මෙහෙම අහන්නම්කෝ මුලින්ම දැන් කාන්තාවන් ගත්තට පස්සේ ගොඩාක් වෙලාවට මේ වාහන ගැන ওই පැත්තට යනවා අඩුයිනේ. දැන් වාහනයක් කිව්වත් හරි. පාරේ වාහනයක් ගියත් අපි ඒ වාහනේ ලස්සනයි කියලා දකින්න හැබැයි වාහනේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඒකේ නම දන්නෙත් නැහැ. මේකේ කොටස් මොනවද කියලා දන්නේ නැහැ. එතකොට නමක් දන්නේ නැති එකට වඩා මේ වාහනවල කොටස් ගැන හොඳ දැනුමක් තියෙනවනේ මේ වගේ ව්‍යාපාරයක් අරගෙන යන්න. එතකොට මට තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි කාන්තාවක් විදියට ඇයි මේ ශේෂ්ත්‍රය තෝරගන්න හිතුනේ? ඉතින් ඒකට උත්තර දෙන්න කලින් මම අදහන දෙවියන්ට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඊට පස්සේ මගේ දෙමව්පියන්ට, මගේ තාත්තා සහ අම්මා. ඉතින් ඒ දෙන්නා හින්දා තමයි මට ඇත්තටම මේ ක්ෂේත්‍රයට යොමු වෙන්න අඩිතාලම ලැබුණේ. ඉතින් ඒගොල්ලන්ව මතක් කරන ගමන් ඉතින් කාන්තාවක් වෙලා මම ඉපදුනා. ඉතින් මගේ අම්මට තාත්තට හම්බ වෙච්ච පළවෙනි දුව මම. ඉතින් ඉපදුන දවසේ ඉඳලා අපි අත්දැක්කේ මගේ ව්‍යවසායක අම්මගේ තාත්තගේ ඒ ව්‍යවසායක ගමන. ඉතින් ඒගොල්ලන් මම එද්දිත් ව්‍යාපාරය කරගෙන යනවා. ඉතින් මම ඉපදෙද්දිත් අවුරුදු ගණනාවක් ඒගොල්ලන් සාර්ථකව ව්‍යාපාර දෙකක් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් පොඩි කාලේ ඉඳලා ඒ අඩියෙන් අඩිය ඒගොල්ලන් ඉස්සරහට ගිය විදිය, ප්‍රොඩක්ට් එකෙන් ප්‍රොඩක්ට් එක මාකට් එකට එළියට දාන විදිය. එතකොට පොඩි තැන ඉඳලා ඒ කියන්නේ ඒගොල්ලන් අර තනි පුද්ගල ව්‍යාපාර විදිහට තමයි ඒ දවස්වල එක කරගෙන ආවේ. මුල් කාලේ. එතකොට තනි පුද්ගල ව්‍යාපාර කිව්වහම සාමාන්‍යයෙන් හැම පොඩි ඩීටේල් එකම ඒගොල්ලන්ට කියලා තමයි අප්‍රූව් වෙන්නේ. ඉතින් ඒ හැම පොඩි දේ ගැනම සියුම්ව ඒගොල්ලන් දැක්කා. ඉතින් ඒ සියුම් ඇහැස මට දුන්නේ ඒ දෙන්නම තමයි. ඉතින් ඒ දෙන්නගෙන් ඒ දේවල් මම දැකලා ඒක ඉගෙනගෙන ඉතින් අදත් මම ව්‍යාපාරයක් පටන් අරගෙන ඒ ව්‍යාපාරයත් එක්ක ව්යාපාර තුනම බලාගෙන ඉන්නවා. ඉතින් ඇත්තට මම හිතන්නේ මම ඒකටම යන්න ඕනේ කියලා එහෙම මුකුත් එහෙම හිතුනේ නෑ. ඒගොල්ලන් කවදාවත් මට එන්න කියලා කිව්වෙත් නෑ. මේ ව්‍යාපාරේ කරන්න ඕනේ එන්න ඕනේ එහෙම කියලා කිව්වෙත් නෑ. ඉතින් මං හිතන්නේ ඒගොල්ලන්ගේ තිබ්බ දේවල් මගේ ඇඟේ ජානමයම තියෙන්නේ නැති මං හිතන්නේ. ඉතින් මං කැමැත්තෙන් මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා අද සාර්ථක වෙලා ඉන්නවා. දැන් ඒ විදිහට පුංචි කාලේ ඉඳන් දැකපු අම්මගේ තාත්තගේ ව්‍යවසායකයෙක් කියන්නේ මොකද්ද? ඒ තියෙන ගතිගුණ මොනවද? සහ අපි ගොඩක් වෙලාවට ව්‍යාපාරයක් පටන් ගන්නකොට මේ සමාජයේ අවශ්‍යතාවයට කියන ඉල්ලුමට සැපයුම වගේ. එතකොට සමාජයේ මොකද්ද මේ වෙලාවේ තියෙන අවශ්‍යතාවය? අපිට මොකද්ද ඒ සඳහා දෙන්න පුළුවන් හොඳම ප්‍රොඩක්ට් එක? අපි ගොඩක් වෙලාවට එහෙම හිතලා තමයි බිස්නස් එකක් පටන් ගන්න නිසා මේකේ පැවැත්ම තීරණය වෙන්නේ ඒ කරුණු. සහ ජනතාවගේ විශ්වාසය තියෙනවා. සේවාදායකයන්ගේ විශ්වාසය නැත්නම් රඳා පැවැත්මක් නැහැ. කොච්චර හොඳ ප්‍රොඩක්ට් එකක් එළියට දුන්නත්. එතකොට ඒ දේත් එක්ක කාන්තාවක් විදිහට, ව්‍යාපාරික කාන්තාවක් විදිහට සමාජයේ තියෙන අවශ්‍යතාවය ඔබ අඳුනගත්තේ කොහොමද? ඉතින් අනිවාර්යයෙන්ම සමාජයේ තියෙන අවශ්‍යතාවය කියන්නේ මගේ පැත්තට આવොත් මම අඳුරගත්තේ කොහොමද කියලා. ඉතින් මගේ තාත්තා බර වාහනවල දුනු පද්ධතියට අදාළ අමතර කොටස් නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ අපි කියමු පිත්තල බුෂ් එක, සෙන්ටර් බෝල්ට් එක, ශකල් බ්‍රැකට් එක, ශකල් ප්ලේට්ස්. එතකොට දුනු කොළ හයි වෙන පොඩි පොඩි ස්පෙයා පාර්ට්ස්. ඉතින් මගේ අම්මා ගත්තොත් මවුන්ට් පැත්ත, රබර් ආශ්‍රිත අමතර කොටස්, රබර් යකඩ ආශ්‍රිත අමතර කොටස්. එතකොට රබර් බුෂ්, එන්ජින් මවුන්ට්, ගියර් බොක්ස් මවුන්ට්, ඒකත් වාහනේ දුනු පද්ධතියට අදාළ දුනු පද්ධතියට නොවන අයිටම්ස් කීපයකුත් කරනවා. ඉතින් මම කල්පනා කරා ඉතින් මේ අයිටම් ඔක්කොම අපි හදනවා නම් ඇයි අපි මේන්ම කම්පෝනන්ට් එක හදන්නේ නැත්තේ? ඒ කියන්නේ අම්මා තාත්තා දෙන්නම හදන්නේ දුනු කොළ සෙට් එක වාහනේට හයි වෙන ස්පෙයා පාර්ට්ස්. ඉතින් ඇයි අපි දුනු කොළ හදන්නේ නැත්තේ? ඉතින් ඒක තමයි මට ආපු පළවෙනි ප්‍රශ්නේ. ඉතින් ඒකට ඒ දෙන්නගෙම කැමැත්ත මත ඒ දෙන්නගෙම උවමනාවෙන් උනන්දුවෙන් ඒ දෙන්නගේම ලොකුම සහයෝගයෙන් තමයි ඒ ව්‍යාපාරය පටන් ගත්තේ. ඉතින් ඒක තමයි මං හිතන්නේ පළවෙනිම හේතුව. ඊට පස්සේ අපිට දැනටමත් බ්‍රෑන්ඩ් එකක් තිබ්බා, දැනටමත් අපේ මාකට් එකක් තිබ්බා. ඉතින් මේ මාකට් එක කොහොමද අපි මේ ලොකු කම්පෝනන්ට් එක හදලා මාකට් කරන්නේ ඊළඟ ප්‍රශ්නය. ඉතින් අපි
ඇත්තටම කිව්වොත් අපේ පළවෙනි බැච් එක දෙක සාර්ථක වුණේ නැහැ. ඒ පළවෙනි බැච් එක කියන්නේ පොඩි සුළුපටු මුදල් මේ පැත්තෙන් ගත්තොත් සුළුපටු නැහැ. නමුත් කොහොම හරි අපි සැලෙන්නේ නැතුව ප්‍රොඩක්ෂන් එකක් අද දවසට දුණු කළ මෙච්චර ප්‍රමාණයක් අපි එළියට දානවා කියන තරම් තැනකට අද අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඊට පස්සේ අපි බැලුවේ මාකට් එකට මේ ප්‍රොඩක්ට් එක දෙන්න පුළුවන්ද කියලා. ඉතින් මාකට් එකට මේ ප්‍රොඩක්ට් එක මුලින්ම අපිට මුදල් වලට දෙන්න බෑ. ඊට පස්සේ අපි දාලා ටෙස්ට් කරලා අපි අපේම වාහන වලට දාලා අවුරුදු ගාණක් ටෙස්ට් කරලා ඒ විදිහට තමයි අපි අපේ ප්‍රොඩක්ට්ස් එළියට දෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි අපි මාකට් එක රීච් කරේ. අනිවාර්යයෙන්ම පළවෙනි අවස්ථාවෙන්ම සාර්ථක වෙන ප්‍රමාණය හරි අඩුයි. දැන් අපි සාර්ථක වෙලා තියෙන ව්‍යාපාරයක් හෝ පුද්ගලයෙක් හෝ ගත්තට පස්සේ අසාර්ථක වීම ගණනාවක ප්‍රතිඵලයක් තමයි අන්තිමට අවසානයේ සාර්ථකත්වයට පත් වෙලා තියෙන්නේ. එතකොට මේ දේවලුත් එක්ක දැන් අර ඔබ සඳහන් කරා සමාජයේ තියෙන අවශ්‍යතාවය ඔබ කොහොමද අඳුනගත්තේ? එතකොට ඒ අවශ්‍යතාවය මුලින්ම අඳුනගත්තේ ඔබේ තාත්තා. තාත්තා අඳුනගත්ත අම්මා ඒකට පොඩි සපෝට් එකක් දුන්නා. හැබැයි ඊට පස්සේ ඒක හරි ලස්සන ගැළපීමක් වුණා. ඒ ගැළපීමට ඔයාගේ අදහස්, ඔයාගේ අත්දැකීම්, ඔයා මේ සමාජයේ දැකපු දේවල්, ඔයා ඒ ඉගෙනගත්ත දේවල් ඒකට ප්‍රයෝජනයක් වුණා. දැන් මේ විදිහට හැමදේමත් එක්ක ගොඩාක් වෙලාවට ප්‍රමිතිය ගැන කතා කරනවානේ. දැන් සමාජයේ තව ඕනි තරම් මේ වගේ ව්‍යාපාර බිහි වෙනවා. හැබැයි මේ වසර ගණනාවක විශ්වාසයත් එක්ක ඔබේ ව්‍යාපාරයේ සම්බන්ධයෙන් සේවාදායකයන්ට තියෙන විශාල විශ්වාසයක්. එතකොට මේ විශ්වාසය ඇති වෙන්නේ ප්‍රමිතියේ ක්වොලිටි එක මත. ඒ කොහොමද ප්‍රමිතිය ගැන කතා කරන්නේ? ඔව් අනිවාර්යෙන්. අපේ බෝපිටියට පොලිසි එකක් තියෙනවා. මොන අර්බුදයාවත් මොන ප්‍රශ්නයාවත් අපේ ක්වොලිටි එකට අපි කවදාවත් අත තියන්නේ නැහැ. සමහර විට අපේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකෙන් අපි මොන හරි ප්‍රයිස් එක රිඩියුස් කරන්න පුළුවන්ද කියලා අපි බලනවා වෙන්න පුළුවන්. නමුත් කවදාවත් අපේ ක්වොලිටි එකට අපි අත තියන්නේවත් නැහැ. වැඩි කරනවා මිසක් අඩු කරන්නේ නැහැ. ඉතින් ඒක තමයි අපේ භාණ්ඩය සම්බන්ධ තියෙන ප්‍රධානම පොලිසි එක. ඉතින් ඒ වගේම කස්ටමර් කෙනෙක්ට භාණ්ඩයක් විකුණුවට පස්සේ අපේ තියෙන ආෆ්ටර් සර්විස් එක මොනවාම හරි ගැටලුවක් කස්ටමර්ට තියෙනවා නම් අපේ හොට්ලයින්ස් හැමදේම විවෘතයි. සමහර වෙලාවට අපේ මාකටිං ඇඩ්වර්ටයිස්මන්ට් වලට එක්ක තාත්තගේ නම්බර එක නැත්නම් මගේ නම්බර එක තමයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ කස්ටමර්ට ප්‍රශ්නයක් වුණොත් කෙලින්ම අපිව අමතන්න කියලා. ඉතින් ගොඩක් ආයතන එහෙම කරනවා. එහෙම කරන්නේ අඩුයි. ඉතින් ක්වොලිටි එක පැත්තෙන් ගත්තොත් අපේ ඒ විදිහට තමයි ක්වොලිටි එක ගැන බලන්නේ. ඒ වගේම ආෆ්ටර් සර්විස් එක කොහොමද මේ ඒකට උත්තර දෙන්නේ කියලා. ඉතින් ඊට අමතරව අපි ISO 9001, ISO 14001. ඒ කියන්නේ 9001 කියන්නේ භාණ්ඩවල ප්‍රමිති සහතිකය, 14001 කියන්නේ පරිසර කළමනාකරණ පද්ධතියට ලබාගත් සහතිකය. ඒ වගේම රෙස්පොන්සිබල් කියා ආයතනයේ ඒකත් පරිසරය සම්බන්ධයෙන් ලබාගත් සහතිකයක් නවසීලාන්තේ. ඉතින් ඒකත් අපිට තියෙනවා. ඊට අමතරව තවත් ලෝගෝස් ගණනාවක් අපි සතුව තියෙනවා. මොකද අපේ තියෙන ප්‍රොඩක්ට්ස් වල තියෙන අපි දක්වපු දක්ෂතාවයන් වලට. ඉතින් ඔය විදිහට තමයි මේ ප්‍රමිතින් වලට කිසිම ගැටලුවක් නොවෙන්න අපේ ලංකාවේ නිෂ්පාදනය කරන මෝටර රථ අන්තර කොටස් අපි දෙන්නේ. ඒ කියන්නේ එක්ස්පෝර්ට් ක්වොලිටි ප්‍රොඩක්ට් එකම තමයි අපි ලංකාවේ මාකට් එකට එළියට දාන්නේ. ඔන්න එහෙනම් ඔබට දැනගන්න බෝපිටි ඔටෝ සමූහ ව්‍යාපාරයේ මේ වෙනකොට තියෙන නිෂ්පාදන මොනවද? ඒගොල්ලන්ගේ ප්‍රමිතිය මොකක්ද? ඔබට ලබා ගන්න පුළුවන් සේවාවන් මොනවද කියන කාරණේ තමයි අපි මතක් කරේ. අපිත් එක්ක එකතු වුණේ වනේෂා රොඩ්රිගෝ මහත්මිය. ඉතින් බෙහෙවින් ස්තුතියි. බර වාහනවල දුනු පද්ධතියට අදාළ අමතර කොටස් තමයි මේ සමූහ ව්‍යාපාරය හරහා ඔබට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඔබ ලංකාවේ කොහේ හිටියත් ඔබට පුළුවන් ඔබේ සේවාව ලබා ගන්න. මොකක්ද ඔබේ අවශ්‍යතාවය? ඔබේ ගැටලුව මොකක්ද කියලා ඩිරෙක්ට්ම කතා කරන්න පුළුවන්. ඔබ කිව්වා මේගොල්ලන්ව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ විදිහට ඔබටත් පුළුවන් ඔබට එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ අවශ්‍යතාවය නිවැරදිව විශ්වාසයකින් සපුරා ගන්න. ඉතින් අද දවසේ අපිත් එක්ක The Big Boss segment එකට එකතු වුණාට බෙහෙවින් ස්තුතියි. සුබ දවසක්. සුබ දවසක්. ස්තුතියි.